සුබ දවසක් වේවා හැමෝටම. වැනිස් නගරයේ බාලවයස්කාර අධිකරණයෙන් ත්‍රිබුනාලයේ මිනොරෙන් නියහින් මාර්ගයෙන් permesso di soggiorno per assistenza minore කියන සොජෝර්න එකට ඔන්න අවසරය ලබා ගන්න හැකි වුණා. පුංචි දුවත් එක්ක තමයි යා වෙරෝනා නගරයේ ජීවත් වෙන්නේ යාගේ ස්වාමි පුරුෂයාත් එක්ක. මේ අම්මට තමයි දැන් මෙතනදී මේ permesso di soggiorno එක ලැබිලා තියෙන්නේ. අපුන්තමෙන්ට් එකක් අරන් ක්‍රිස්තු ආයතනයට ඇයත් සමග යන්න. හායි ඇහුණාද? ඕ මං වට කෝල් එක ගත්තේ කියන්න අපි නඩුව දිනාගන්න පුළුවන් වුණා කියලා. ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් ඇවිල්ලා තියෙනවා තීරණේ permesso di soggiorno එක අවුරුදු 3කට වාට දෙන්න කියලා. ඉතින් කුස්තුරේකේ අපොයින්ට්මන්ට් එක තමයි දැන් ගන්න තියෙන්නේ මට. බබාට අයවට. Thank you very much, Mama. Thank you so much, dear. Okay. ciao. ciao. Thank you. Bye. ඇත්තටම මිලානෝ නගරේ, රෝම නගරේ, ඒ වගේම නාපොලිවල, වෙරෝනාවල, විෂෙන්සාවල වගේ විවිධ නගරයන්වල අපිට හැකියාව ලැබිලා තියෙනවා මේ වගේ පුංචි දරුවන් ඉන්න දෙමාපියන්ට permesso di soggiorno එක ලබා දෙන්නේ අදාළ බාල වයස්කාර අධිකරණයන් හරහා. ඇත්තටම මේක අපිට ලැබුණු තවත් අවුටොරිසේෂන් එකක්. ඒ කියන්නේ තවත් permesso di soggiorno එකක්. ඉතින් හැකියාව ලැබුණ ඇත්තටම තවත් මේ පවුලකට මේ විදිහට එයාලට permesso di soggiorno එක ලබා දෙන්න වැඩ කටයුතු කරන්න ලැබුණා. ක්‍රිස්තුර ආයතනය ඇත්තටම පරේරේ නෙගටිව් එකක් තමයි දීලා තිබුණේ මේ ප්‍රොසීඩිමන්ට් එක සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් අපි අපේ ලියුම් ඉදිරිපත් කරා. අපි හේතු ඉදිරිපත් කරා. ඉතාලියේ විවිධ නගරයන් වල මේ වගේ නඩු කටයුතු තියෙනවා. විවිධ ළමා අධිකරණයන් වල මේ වගේ නඩු කටයුතු ගොනු කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ දැන් මේ වෙනස් වෙන නීති රීතිත් එක්ක ඇත්තටම නඩු වෙන්න ඕන මේ අදාළ ක්‍රියාවලිය ඉක්මන් කරන්න මහන්සි වෙන්න වෙනවා. විශේෂයෙන් මේ අදාළ ප්‍රොෆෙෂනිස්ට් අයවත් නැත්නම් නීති ආයතනය විතරක් නෙමෙයි මේ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. මේ අදාළ දෙමාපියන් වගේ මේ පුංචි දරුවන් සම්බන්ධයෙන් මේ ආයතන එක්ක මේ ගනුදෙනු පවත්වා ගැනීම හරිම වැදගත්. ප්‍රශ්න වලට ඇත්තටම උත්තර දෙන්න මේ ඊළඟ වීඩියෝ වලින් බලාපොරොත්තු වෙනවා. ඒ වෙලාවක් වෙන් කරගෙන Facebook page එකේ මගෙන් අහලා තියෙන ප්‍රශ්න වලට විශේෂයෙන්ම සංක්‍රමණ නීතිය සම්බන්ධයෙන් ඒ වගේම මේ රිෆුජාතෝ කෙනෙකුට විවාහ වෙන්න පුළුවන්ද permesso di soggiorno එකක් තියෙන කෙනෙක් සමග කියන ප්‍රශ්නය අහලා තියෙනවා. ඇත්තට මේකට අනිවාර්යයෙන්ම මම වීඩියෝ එකකින් පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ස්තුතියි ඔයාලා හැමෝටම සුබ දවසක්.